පරක්කුයි නේද? ඔයා හැමදාම වගේ බස් එක මග අරිනවා. මට වෙලාවට එන්න පුළුවන්. ඒත් මම කැමතියි මෙතන වැඩි වෙලාවක් ඉන්න. ඒ මොකද ඒ? මෙතන හරි ශබ්ද නැහැ. හිත ටිකක් නිශ්ශබ්ද වෙනවා. ඔයා සමහර වෙලාවට හරි අමුතුයි. මොනවා හරි හිතේ තියාගෙන ඉන්නවා වගේ. හැමෝම එහෙම නේද? කියන්න බැරි දේවල් කියන්න ඕනේ නැහැ කියලා හිතන දේවල් ඒත් කියන්න තිබුණා නම් ලේසි නේද? සමහර දේවල් කියනකොට ඒක ලේසි වෙන්නේ නැහැ. ඒක කියපු මොහොතේ කියපු කෙනාට වඩා ඒක අහන කෙනාට බරකුයි. ඔයාට කවදාවත් ආදරය කරපු කෙනෙක් හිටියේ නැද්ද? හිටියා. හැබැයි ඒ ආදරේ කවදාවත් වචන වෙලා නැහැ. ඒ ඇයි? ඒ කෙනා සතුටින් හිටියා. මගේ වචන වලින් ඒ සතුට වෙනස් වෙනවට මට ඕනේ නැති නිසා. ඒක ටිකක් අසාධාරණයි නේද? ආදරය කරපු කෙනාට. නෑ. ඒක ආදරය කරන විදිහ. තමන්ගේ හිත රිදෙන්න දීලා අනිත් කෙනාගේ හිත රකින්න ඒ කෙල්ල දැනන් හිටියද? නැහැ. හැබැයි මං හිතනවා එයාට දැනෙන්නේ නැති කියලා. කොහොමද එහෙම හිතන්නේ? එයා hina වෙච්ච වෙලාවට මම නිහතමානී වුණු විදිහෙන්, එයා දුකින් හිටිය වෙලාවට මං හේතුවක් නැතුව එතන හිටපු විදිහෙන්. ඔයා හොඳයි සඳිල. ඒ කෙල්ල හරි වාසනාවන්තයි. ඔව්. ඒකයි මම කිසිම දාක ඒ වාසනාව බිඳලා දාන්න කැමති නැත්තේ. එහෙනම් අපි අමුද? ඔයා යන්න. මං ඊළඟ එකකින් ඇයි? මට තව ටිකක් වෙලා මෙතන ඉන්න ඕනේ. එකපාර්ශ්වික ආදරය කියන්නේ නිකන් ෆීලිං කන්නේ. අනිත් කෙනා Tamanට ආදරේ නෑ කියලා දැනත් එක බැල්මකින් සතුටු වෙන. එක වචනයක් වෙනුවෙන් මග බලන් ඉන්න. එයා සතුටු වෙද්දී එයාටත් හොරෙන් සතුටු වෙන අපූර්ව විදවීමක් එක්ක තියෙන හරි ලස්සන විදීමක්. එතන රණ්ඩු නෑ, වංචා නෑ, එපා වීම නෑ. තනිකරම තියෙන්නේ බලාපොරොත්තු නැති බලා හිදීමක් එක්ක තියෙන හිතෙම වගත්තු ලස්සන මනෝලෝකයක්. ඉතින් හිතන්න. අයිති වෙන්නේ නෑ කියලාත් දැනගෙන කිසිම බලාපොරොත්තුවක් නැතිව එයා Tamanට ආදරේ නෑ කියලාත් දැනගෙන ඒ ආත්ම වෙනුවෙන් හිතේ ඉඩක් වෙන් කරගෙන තාමත් බලාගෙන ඉන්න ඒ හැකියම කොච්චරනම් ආදරණීයද?